ඔන්න ඉතින් වැස්ස දවසේ අපේ ටී පාටිය තමයි මම ඔයාලට අරන් ආවේ. ඉතින් රසවත් කෑම ටිකක් තිබුණා. ඒ වගේම හදාගත්ත කෑම ටිකකුත් තිබුණා. ඉතින් ඒකත් එක්ක වැස්ස දවසක හරීම රසට රස බලපු ටී පාටි එක තමයි ඔයාලත් එක්ක මේ බෙදා ගන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම හොඳට කහටට තේ දෙකක් හදාගත්තා. ඉතින් මල්ලි මමයි තමයි අද ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලෙමන් පප් බිස්කට් ටිකක් ලෑස්ති කරගත්තා. කවුරුත් ආසයිනේ දෙන්නේ හෙට චිල් වෙන්න ලෙමන් පප් ගන්න. ඊට පස්සේ ඉතින් චොක්ලට් කේක් මෙන්න මේ විදිහට ඒකත් කපලා ලෑස්ති කරගත්තා. මෙන්න මේ විදිහට ඊට පස්සේ බටර් කුකීස් ටිකක් මේකත් ඉතින් හරි රසයි. ඒකත් ඉතින් මෙන්න මේ විදිහට දාගෙන දැන් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඉතින් බලමු මොනවාද කියලා තව දාගන්නේ. හැලප ඒ වගේම අපි හදාගත්ත හල් ගුටි තිබුණා. ඉතින් ඒ ටිකත් මෙන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. ඉතින් අපි දෙන්නට හිතුණා අද හොඳට මේ ටී පාටිය එන්ජොයි කරන්න ඕනි කියලා කාලා. ඉතින් මෙන්න මේ විදිහට චොක්ලට් කේක් ගත්තා අරගෙන ඉතින් කෑවා කාලා. ඊට පස්සේ බිස්කට් මෙන්න මේ විදිහට අපේ මල්ලි එයා බිස්කට් වලට ප්‍රියයි. ඉතින් ඔන්න ඔය විදිහට අරගෙන කන්න ලෑස්ති වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ටී පාටියට අපි ලෑස්ති වුණේ. ඉතින් පේනව නේද? අක්කගේ මල්ලිගේ ටී පාටි. ඔන්න ඔය විදිහට ඉතින් දැන් මේ හැලප කන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එකට subscribe වෙන්න. ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා.